ආයුබෝවන් හැම දිනකටම. හොඳයි. මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනිම සඳහන් කරනවා පුතේ අනුරාධපුර යුගයේ කෝට්ටේ යුගයේ දක්වා ලියවී ඇති කෘතිවල ප්‍රධාන අරමුණ මොකක්ද කියන කාරණය. ඉතින් මෙතනදී පැහැදිලි වෙන ප්‍රධාන පිළිතුරු හතරක් දීලා තියෙනවා. එකක් තමයි රජවරුන් වර්ණනා කිරීම වෙනුවෙන්, දෙක ආගමික තොරතුරු ඉදිරිපත් කිරීම, තුන ආර්ථික කරුණු, හතර දේශපාලන කරුණු. ඉතින් අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ දක්වා ලියවුණු කෘතිවල ප්‍රධාන ලක්ෂණය තමයි ආගමික කටයුතු මුල් කරගෙන තමයි පොතපත නිර්මාණය වුණේ. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නය අහනවා ගම්පොළ රාජ සමයේ සිට කෝට්ටේ රාජ සමය දක්වා දේශපාලනික තොරතුරු දක්වන නිවැරදි මූලාශ්‍රය කොමක්ද කියලා. ඉතින් අපිට පිළිතුරු හතරක් දීලා තියෙන මේ පේපරේ සද්ධර්ම රත්නාවලිය, බෝධි වංශය, රාජාවලිය සහ දීප වංශය කියන පිළිතුරු. ඉතින් මේ අතරින් දේශපාලනික තොරතුරු වැළඳගත් ග්‍රන්ථය තමයි රාජාවලිය කියන්නේ. ආගමික තොරතුරු වලට වැළඳගත් ග්‍රන්ථය තමයි නිකාය සංග්‍රහය කියලා කියන්නේ. ප්‍රශ්නාංක 3 අහලා තියෙනවා පූර්ව ඓතිහාසික යුගයේ ශිලා මංජුසා සොහොන් හමුවන ස්ථාන තුනක් ලියන්න. ඒ තමයි ඉබ්බන් කටුව, යටිගල් පොත්ත සහ ගල් සොහොන් කනත්ත කියන ප්‍රදේශ. ප්‍රශ්නාංක 4 අහලා තියෙනවා රතු පැහැති ගුරුගල් ආලේප කරන ලද දෙකට බෙදෙනසේ සිදුරු විද ඇති හිස් කබලක් හමුවන්නේ කුමන ප්‍රදේශයෙන්ද? ඔබ දන්නවා ප්‍රාග්ඓතිහාසික අභිචාරවලදී වැදගත් ස්ථානයක් තමයි බදුල්ල රාවණායල්ල අසල ගල් ගුහාව. මෙන්න මේ ගල් ගුහාවෙන් අපිට හම්බ වෙනවා හරි මැදින් හිස් කබල දෙකට බෙදෙන්නසේ සිදුරු විදලා රතු ගුරුගල් ආලේප කරවලා තියෙන ආකාරය. ඒක තමයි වඩාත් නිවැරදි පිළිතුර. වංශ කතාවල නියම්ගම් හඳුන්වා ඇත්තේ කුමන ආකාරයෙන්ද කියලා අහලා තියෙනවා. ඔබ දන්නවා වංශ කතාවල විවිධ ගම් තිබුණා, වෘත්තීය මත පදනම් වෙච්ච ගම්. ඉතින් ඒ අතරින් නියම් වලට ඔබ අහලා ඇති ගොවියන් විසූ ගම්, කසිකාර ගම්, වෙලෙන්දන් හිටපු ගම දැන් අපි කතා කළා නියම් ගම්, පරාය ආශ්‍රිත ගම්, ප ဋ ාණ ගම් ආදී වශයෙන් ඉගෙනගෙන ඇති. පියාගෙන් පුතාට රජකම හිමිවීමට දිය හැකි හොඳම උදාහරණය කොමක්ද කියලා අහලා තියෙනවා මේ ප්‍රශ්නේ. පිළිතුරු හතරෙන් වඩාත් ගැලපෙන්නේ වසඹ රජතුමාගෙන් වංකනාසික තිස්ස රජතුමාට රජකම හිමිවීම. ඔබ දන්නවා තවත් උදාහරණයක් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. කාවන්තිස්ස රජතුමාගෙන් දුටුගැමුණු රජතුමාට රජකම හිමිවීමත් පියාගෙන් පුතාට රජකම හිමිවීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. රාජ්‍යගත සංකල්ප වලින් බලාපොරොත්තු වෙන්නේ ආදර්ශමත් පාලකයෙක් නිර්මාණය කිරීම. ඉතින් මෙන්න මේ කියන අනහොඳින් මතක තියාගන්න අපි ඊගා වීඩියෝෙන් නැවත හමු වෙමු.